ආයුබෝවන් ඉසිවර සහන ජ්‍යොතිෂ සේවත් එක්ක සම්බන්ධලා ඉන්න ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ 2025 අප්‍රේල් මාසයේ අවුරුදු පලාපල විස්තර නැත්නම් මේ අප්‍රේල් මාසයේ බක් මාසයේ ඔබගේ ලග්නට අදාළව පලාපල විස්තර සඳහන් කිරීම සඳහා. ඉතින් මම හිතනවා ඔබ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් නැත්නම් මේ සම්බන්ධයෙන් ලොකු උද්‍යෝගයක් ඇතුව ඉන්න කාල සීමාවක්. මොකද අලුත් අවුරුද්දක් ලබන මොහොතේ තමන්ගේ ලග්නයට කොහොම වේද මේ අලුත් අවුරුද්ද සාමාන්‍ය සිංහල ක්‍රමයට ගත්තොත් එimhe අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ අපේ සිංහල මේ අලුත් අවුරුද්දත් එක්ක නැත්නම් අප්‍රේල් මාසයේ රවි ග්‍රහයා මේ මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමග සමයි අපගේ සිංහල අලුත් අවුරුද්ද නැත්නම් අපේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඉතින් රාශි චක්‍රයේ සූර්යා රාශි චක්‍රය තුල නැවත වටයක් ගමන් කිරීම සඳහා ආරම්භ කරන මොහොත. ඉතින් ඒ නිසා තමයි උත්කර්ෂවත් අන්දමේ මේ සූර්ය මංගල්‍යය කියලා අපි හැමෝම ඊටාම උත්සවකාරයෙන් චාරිත්‍රානුකූලව මේ අවස්ථාව සමරන්නේ අලුත් අවුරුද්දක් විදියට. ඉතින් මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ හැමෝම නැවුම් බලාපොරොත්තු නැවුම් අදහස් හිතේ ඇති කරගෙන ඒ වගේම අලුත් අදහස් හිතේ ඇති කරගෙන සෑම දෙයක්ම අලුත් කරගෙන යන ගමනක් තමයි මේ අප්‍රේල් මාසයේ බක් මාසය තුල සිද්ධ කරන්නේ. ඉතින් ඔබ ඇඳුමින් පැළඳුමින් පමණක් විතරක් නෙවෙයි සෑම දෙයකින්ම අලුත් බවකටපත් වෙන්න උත්සාහ කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ එක්කම ජ්‍යොතිෂයත් බැඳලා තියෙනවා. ඉතින් මේ ජ්‍යොතිෂය කියන කාරණාව මේ අලුත් අවුරුද්දත් එක්ක අපට අතාරින්න පුළුවන් ක්‍රමයක් නෑ. ඉතින් ඒකත් එක්ක තමයි අපිට මේ සියලු දේවල් බද්ධ වෙලා බැඳලා තියෙන්නේ. මේ සියලු විශ්වයේ සියලු දේවල් ගහකොළ සතාසිව්පාවන් ස්වභාවය මේ සෑම දෙයක්ම ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු විදිහට අපිටත් මේ දේවල් හරියට තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් අපිට ඒ තුලින් වෙන අපල උපද්‍රව නැත්නම් කරදර බාධක කල්තිය හඳුනාගෙන ඒ දේවල් වලින් වැළකීලා කටයුතු කිරීමේ හැකියාව ඇති කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ සෝදානම් වෙන්නේ මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තු සහගතව ඉන්න ඔබට මේ අප්‍රේල් මාසය තුල මොන වගේ ඔබගේ ලක්ෂණට අදාළව පලාපලයක් ප්‍රතිඵලයක් උදා කරයිද කියන දේ සම්බන්ධයෙන් කතා කරන්නට. එහෙමනම් මම වැඩි කාල වේලා ගන්නෙ නෑ. ඉතින් මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ලග්න වලින් ඉපදුන ඔබගේ ලග්නට අදාළව මේ අලුත් අවුරුද්දේ මේ බක් මාසය තුළ අප්‍රේල් මාසය තුළ මොන වගේ පලාපලයක් ඔබට උදා කරයිද කියන එක ඔබට දැන් බලන්න පුළුවන්. මේෂ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරේ ලග්නාධිපති කුජ ග්‍රහයා තුන්වැන්නේ අටවැන්නාධිපති සිදිහට ලග්නාධිපතිට තුන්වැන්නේ වික්‍රමස්ථානගතව ගෝචර වෙමින් සඳු ග්‍රහයා ලග්නගතව ගමන් කරමින් තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. මේෂ ලග්න ඔබට ඉතාමත් වාසනාවන්ත සුබදායක මාසයක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. මොකද ඔබගේ ලග්නාධිපති බලවත්ව ගමන් කරනවා තුන්වැන්නේ වික්‍රමස්ථානගත උපචේ ස්ථානයේ බලවත් වෙනවා ලග්නාධිපති කුජ. ඒ නිසා ඔබට මේ මාසය ඉතාමත් වාසනාවන්තයි. ලග්නාධිපති තමයි ඔබගේ කේන්දරයේ ප්‍රධාන නිවේදකයා. ලග්නේ තමයි ලග්නය පිළිබඳව ප්‍රධාන නිවේදකයා ප්‍රකාශ කරන්න නැත්නම් ප්‍රධානියා බවට පත් වෙන්නේ. ඉතින් මේකත් එක්ක තමයි තීරණය වෙන්නේ මාසයට අදාළ ලග්න පලාපලය. ඉතින් අනිකුත් ග්‍රහ මාරුවෙන් කෙසේ වෙතත් දැන් ඔබගේ සෙනසුරු මාරුවත් එක්ක සෙනසුරු 12 වෙනිට ආවා. ඒ තරක් නෙමෙයි 12 වෙනි භාවය තුළ තවත් බුධ සිකුරු රවි මේ සියලු ග්‍රහයන් යෝග වෙලා පවතිනවා. ඉතින් මේ ග්‍රහ මාරුත් ඉදිරියේදී සිද්ධ වෙන අපි සම්බන්ධ වෙනම කතා කරනවා. කොහොම වුණත් මේ සියලු දේවල් එක්ක මේෂ ලග්න ඔබට මේ මාසේ ගැටලුවක් නැහැ. ඊටාම වහපත් විදිහට වාසනාවන්ත විදිහට මේ මාසය අවසන් කරන්න ඔබට හැකියාව ලැබෙයි. ඔබ ගමන් බිමන් යොදාන ඉන්නවා නම් ඒ ගමන් බිමන් සාර්ථක කරගන්න කොහොම වුණත් ඔබට ඵලදායක ප්‍රතිඵලදායක ගමනක් බිමනක් මේ දවස්වල යෙදෙන්න පුළුවන් මේ මාසය තුල. ඔබට ඒ ගමන තුළින් ඔබගේ බොහෝ විට ඔබ කරපු අදහස් කරපු කාරණයක් ඔබට සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි මේ මාසය තුළ. ඒ වගේම ඔබ යම් ආකාරයක ණයක් ගන්නට හිතන් හිටියා නම්, ඒ වගේම අප ගිවිසුම් වගේ දේවල් අත්සන් කරන්න, ලිපි ලේඛන වගේ දේවල් අත්සන් කරන්න හිතන් හිටියා නම්, ඒ වගේම ලිපි ලේඛන හා සම්බන්ධ නැත්නම් නීතිමය ප්‍රශ්න හා සම්බන්ධ ඉඩකඩම් සම්බන්ධ වගේ දේවල් අත්සන් කරන්නට, ඒ වගේ දේවල් සම්බන්ධ ගණදෙනු වලට ඔබ හිතන් ඉන්න මේ මාසයේ කටයුතු කරන්න හිතන් හිටියා නම් ඔබට මෙච්චර කාලයක් මේ දේවල් බාධා වෙවි තිබුණා නම් ඔන්න මේ මාසය තුල මේ දේවල් සාර්ථක කරගන්නට හැකියාව ලැබෙයි මේෂ ලග්නෙන් උපන් ඔබට. ඒ වගේම තමයි ලග්නාධිපති තුන්වෙනි භාවයේ ගමන් කරනකොට සඳු ග්‍රහයා ලග්නගතව ඉන්න වෙලාවක තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඒක ඊටාම සුවිශේෂී කාරණයක්. ඔබගේ කේන්ද්‍රයේ හතරවැන්න ආධිපතිවරු සඳු ලග්නගතව සිටින වෙලාවක මේ මාසය ආරම්භ වෙනවා කියලා කියන්නේ ඔබගේ ගෘහ ජීවිතයේ මේ මාසය තුළ ඔබට සතුටුදායක ආකාරයෙන් ගෙවන්න පුළුවන්. හිතේ ප්‍රීතිය සොම්නස වර්ධනය වෙයි. ඒ වගේම කරන කියන බොහෝ කටයුතු ඔබට සාර්ථකව අවසන් කරන්නට හැකියාව ලැබෙයි. ඉතින් සිතේ බලාපොරොත්තු බොහොමයක් ඔබට සාර්ථකත්වයට පච්චරගත හැකි මාසයක් තමයි ඔන්න උදා වෙලා තියෙන්නේ මේෂ ලග්න ඔබට. ඉතින් වැඩ ආරම්භ කරන්න, උද්‍යෝගීමත්ව කටයුතු කරන්න, ඍණාත්මක විදියට ජීවිතය පිළිබඳව හිතන්නේ නැතුව තමන්ගේ ධනාත්මකව සුබවාදී විදියට තියෙන මොන ප්‍රශ්න
බාධක තිබුණත් ඒවා පිළිබඳව හොඳට හිතලා බලලා කටයුතු කරන්න. ඔබට උදා වෙලා තියෙන මාසයේ කිසිම ගැටලුවක් නැහැ. සියලු කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි මාසයක් තමයි උදා වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට ඊටාම වාසනාවන්ත භාවයට මේ මාසය පත් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 11 වෙනි මීන රාශිය අයස්ථානගතව ලැබීම් සම්බන්ධ ස්ථානීය ගෝචර වෙමින් ගමන් කරන කාලයක තමයි ඔන්න මේ අප්‍රේල් මාසය ඔබට ආරම්භ වෙන්නේ. ඊටාම වාසනාවන්ත මාසයක්, ලැබීම් සහිත කාලයක්. තිබුණු බලාපොරොත්තු බොහොමයක් සාර්ථක වෙයි. ඔබට මේ කාලය තුළ ඔබ කරන කියන කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් වෙනවා. හිතේ තියෙන බලාපොරොත්තුවක් මෙච්චර කාලයක් තිබුණු බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න බැරුව හිටියනම් ඔන්න මේ කාලය තුළ ඔබට ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙයි. ඒ විතරක් නෙවෙයි ඔබ යම් ආකාරයක ණය මුදලක් වැනි දෙයක් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ කියන්නේ යම් මුදලක් කාට හරි ණයට දීලා ලැබෙන්නේ නැතුව හිටියනම් ඉතින් මොනවා හරි දෙයක් බලාපොරොත්තුෙන් උරුම හිමිකමක් බලාපොරොත්තුෙන් හිටියනම් ඔබට ඒ දේ අනිවාර්යයෙන් මේ මාසය තුළ ලැබීමේ වාසනාව තියෙනවා. ඒ දේ ඔබට අනිවාර්යෙන් හිමි වෙයි. ඒ වගේම තමයි විශේෂ ධන යෝග ක්‍රියාත්මක වෙන කාලයක් වෘෂභ ලග්නෙන් උපන්නකොට විශේෂ ලොතරැයි දිනුමක් වගේ දෙයක්. එහෙම නැත්නම් වෙනත් පාරම්පරාවෙන් උරුම වෙන දෙයක්, නැත්නම් තවත් කෙනෙක්ගෙන් හිමි වෙන දෙයක්, මේ ආදි වශයෙන් කුමන හෝ ආකාරයක ධන වාසනාවක් ඔබට ක්‍රියාත්මක වෙන කාලයක් තමයි වෘෂභ ලග්න උරුමේ උදා වෙලා තියෙන්නේ. මේ අප්‍රේල් මාසය කියලා කියන සුවිශේෂී මාසයක් වේ. මුදල බලාපොරොත්තු වෙත ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඔබගේ අයස්ථානය තුළ මේ පවතින ග්‍රහ ගෝචරයත් එක්ක තියෙන සතුරු කරදර බාධක රෝග තිබුණා නම් මෙච්චර කාලයක් අසනීප කරදර තිබුණා නම් ඒ දේවල් වලට සුවයක් සහනයක් උදා කරගන්න පුළුවන්. සතුරන් පවා මිතුරිනා වගේ සතුරන්ගෙන් විරුද්ධකාරයන්ගෙන් පවා වැඩ ගන්න පුළුවන් කාලයක්. ඔවුන් පවා ඔබට උදව් කරන්න ඉදිරිපත් වෙන කාලයක්. ඒ නිසා ඕනම කෙනෙක්ගෙන් උදව් ගන්නට උපකාර ගන්නට ඔබට සුදුසු කාලයක් තමයි මේ කාල සීමාව. ඒ නිසා ඔබ කරන දේවල් තුළ ඔබට බොහෝ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් අයස්ථානය තුළ පවතින මේ ග්‍රහ ගෝචර ගමන ඉතාම වැදගත් වෙන මේ මාසයේ පුරාම ඔබගේ ලැබීම් සම්බන්ධව පවතින තියෙන ගොඩාක් දුර්වලතා නැත්නම් ඔබට යම් තිබුණු බාධා සමහරට වැටුප්වල වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. නිලතල තනතුරු උසස් වීම මේ වගේ කටයුතු ඔබට බාධා වෙවි තිබුණා නම් ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක සහෝදරයන්ගේ අතර තිබුණු යම් බාධා ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒවා දුරස් කරගෙන මේ කාලය අවුරුදු කාලය තුළ සමගිය වර්ධනය වෙලා ගෘහ ජීවිතයේ සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන වෘෂභ ලග්න ඔබට විශේෂයෙන් ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට අනිවාර්යෙන් මේ කාලය තුළ එහි සඳහා සුදුසු මංගල යෝගයක් ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන් සුදුසු කෙනෙක් හම්බෙයි මේ කාලේ. ඔබ සහකාරියක් ඔබට මුණ ගැසිලා ඔබගේ විවාහය ස්ථිර කරගන්න හැකියාව ලැබෙනවා මේ මාසය තුළ. ඒ වගේම තමයි ප්‍රේම සබඳතා ගොඩනගෙන මාසයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කාලය තුළ මම හිතනවා ඒක වැදගත් වෙයි වෘෂභ ලග්න ඔබට ප්‍රේම සබඳතා ගොඩනගෙන කාලයක්. ඉතින් ඒ නිසා ඔබ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් හොයි සම්බන්ධයෙන් උනන්දු වෙන කෙනෙක් නම් ඔබට මේ මාසය තුළ ඒ කාරණාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට ඔබට හැකියාව ලැබෙයි. ඉතින් එහෙනම් වාසනාවන්ත මාසයේ තව තවත් වාසනාවන්ත කර ගැනීම සඳහා උත්සාහයෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන්න. ඔබට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. සියලු විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා. මිථුන ලග්නෙන් උපන්න ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා සහ හතරවැන්න අධිපති වෙන්නේ බුධ ග්‍රහයාම. ඉතින් 10 වෙනි භාවය තුළ කර්මස්ථානගතව ගෝචරයෙන් තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. මිථුන ලග්න ඔබටත් ඔන්න සුවිශේෂී වාසනාවන්ත මාසයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබගේ තිබුණු බොහෝ බලාපොරොත්තු මානසික පීඩා මේ මාසය තුල අවසන් වෙයි. සතුරුදායක සුබදායක අලුත් අවුරුද්දක් ඔබට ගත කරන්න හැකියාව ලැබෙයි. හිතේ තිබුණු යම් බලාපොරොත්තු අභිමතාර්ථයන් සාධනය කරගන්නට ඉෂ්ට කරගන්නට ඔබට හැකියාව ලැබෙන මාසයක්. යම් බාධා තිබුණා නම් ඔබගේ රැකියාවලට ඉන්ටර්වයුව වලින් මෙච්චර කාලයක් ඔබ අසමත් වුණා නම් විභාග වලින් යම් ගැටලු තරංකාරී දේවල් වලින් ඔබට අසමත් වෙන්න වුණා නම් මේ කාලය තුළ ඒ දේවල් ඔබගේ යහපත් පැත්තට ගමන් කරනවා. හැබැයි කොහොම වුණත් ඔබ යම් ආකාරයක බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. දුරදිග බලලා වැඩ කරන්න ඕන. ඥාන ශක්තියෙන් වැඩ කරන්න. මොකද හේතුව ඥානයට අධිපති ලග්නාධිපති බුද්ධ දුර්වල වෙනකොට දුරදිග සිතා බැලීමේ ශක්තිය අඩුවීම තුලින් යම් දේවල් කරලා ඉවර වුණාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ අපරාධේ මම මේ දේ කරේ මට මේක මෙහෙම නෙවෙයි කරන්න තිබුණේ මෙහෙම කියලා. අර කරායින් පස්සේ තමයි ඒකේ හරි වැරද්ද හොඳ නරක තේරෙන්න පටන් ගන්න. ඒ නිසා යම් දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා කරන එක තමයි වැදගත් වෙන්නේ මේ කාලය තුළ. දුරදිග සිතා බලලා වැඩ කරන්න කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ පසුතැවීම කියන එක ඔබට වළක්වා ගන්න පුළුවන්. යම් දේවල් කරාට පස්සේ ඉතිරි වෙන ඒ පසුතැවීමෙන් ඔබට මගහැරෙන්න පුළුවන්. ඒ කාරණාවත් එක්ක ඉතින් මේ මාසය තුළ ඔබගේ විශේෂයෙන් හතරවැන්න කියලා කියන්නේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සම්බන්ධ ස්ථානයේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබට අදහසක් තියෙනවා නම් ඒවා හොඳට හොයලා බලලා කරගන්න. ඔබට සාර්ථක වේ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙයි. පදිංචි ස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ලැබෙන කාලයක්. ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම, නවීකරණය කිරීම, නව නිවසකට පිවිසීම මේ වගේ කටයුතු බොහෝමයකට ඔබ අතගසන්නට ඔබට
ඔබට අවස්ථාව උදා වෙනවා ඉදිරි කාලය තුළ උත්සාහයෙන් කටයුතු කිරීම තුළ. ඒ වගේම තමයි ඔබගේ ලග්න භාවය හිතේ තිබුණු සමහර ඔළුවේ තිබුණු සමහර බරකින් නැත්තම් ඔළුවේ තිබුණු ලොකු ප්‍රශ්න වලින් සමහර ප්‍රශ්න වලින් ඔබට නිදහස් වෙන්න හැකියාව ලැබේ මේ කාලය තුළ. ඉතින් ඒ හින්දා මිථුන ලග්න ඔබටත් මේ අප්‍රේල් මාසයේ බක් මාසය කියලා කියන්නේ ඊටාම සුවිශේෂී වාසනාවන්ත මාසයක්. ඉතින් ඔබට කිසිදු කරදරයක් බාධකයක් නැහැ. බය වෙන්න එපා. මේ මාසය සතුටින් ගත කරන්න. වැරදි දේවල් කරන්න එපා. පංචශීලී අනුගමනය කරමින් ජීවත් වෙන්න. මිනිසුන්ට උදව් කරමින් ජීවත් වෙන්න. සතා සිව්පාවට පවා ආදරය කරන්න, ගරු කරන්න. ඔබට කවදාවත් වර්ධින්නේ නැහැ. මේ මාසය ඊටාම වාසනාවන්ත මාසයක්. බක් මාසයේ මිථුන ලග්න ඔබට උදා වෙලා තියෙන්නේ. ඉතින් බුධ නීච වුණා, ලග්නාධිපති නීච වුණා කියන්නේ නරක වුණා කියන එක නෙවෙයි. ඒකත් ඒ ග්‍රහයාගම යම් තත්ත්වයක් වෙනස් වීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙත් යම් හොඳක් තියෙනවා. ඕනම දෙයක නරක දෙයක වුණත් හොඳකුත් තියෙනවා අපිට ගන්න. ඒ නිසා යම් ආකාරයක මේක ගොඩක් මම උදාහරණයකට යම අර දැනුමෙන් බුද්ධියෙන් ඔළුව උදුම්මාගෙන සමහර වෙලාවට හිටපු අයට මේක හොනරක් වෙන්න පුළුවන්. ඉතින් මොකද බුදගේ දුර්වල වීමත් එක්ක ඒ අයට තමයි ගැටලුව ඇති කරන්නේ. සමහර උගත් බුද්ධිමත් වියතුන්ට, ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට වගේ තමන් තමයි දන්නේ ඔක්කොම කියලා වගේ හිතන් හිටපුවට නම් මේක එච්චර හොඳ නෑ. නමුත් නිහතමානීව සමාජය තුළ මිනිසුන් එක්ක බිමට පාත් වෙලා ඔළුව පාත් වෙලා කටයුතු කරන අයට කිසිදු ගැටලුවක් නෑ. ඔබට යන තැන හරියනවා. කිරී තිරනවා මේ අවුරුද්ද. ඔබට සුබ අනාගතයක්, සුවාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නෙන් උපන්න ඔබට මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ වාසනාවන්ත මාසයේ අවුරුදු 3කට 2කමාරකට 3කට පස්සේ ලබන වාසනාවන්තම මාසය තමයි කටක ලග්න ඔබට මේ අප්‍රේල් මාසය. මොකද සෙනසුරු මාරුව මාර්තු මාසයේ 29 අවසන් වෙනවත් සමගම ඔබගේ අවුරුදු 2කමාරක් පැවති ලග්න අෂ්ටමේ රාශියක නිමා වෙනවා. සමහර අයගේ ජන්මේ රාශියකත් අවසන් වෙන්නේ නැති. කොහොම වුණත් ඒකත් එක්ක උදා වෙන පළවෙනි මාසය අප්‍රේල් මාසයේ මේ බක් මාසයේ ඔබට අවුරුද්ද හොඳට කන්න පුළුවන්. අවුරුද්ද හොඳට සිරි නරඹන්න නැත්නම් අවුරුද්දේ හොඳට ඒ සිරිය භුක්ති විඳින්නට ඔබට අවස්ථාව උදා වේ මේ මාසය තුල. සතුට රජයන මාසයක්. ගෘහ ජීවිතය තුළ වෙනදාට වඩා උද්‍යෝගය සතුට උතුරා යන මාසයක් බවට පත් වෙයි. ඔබගේ තියෙන දුර්වලතාවය තමයි මම කියන්නම් එක දෙයක් හදාගන්න මේ මාසය තුළ ප්‍රශ්න කියලා. ඒ ප්‍රශ්න මතම ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් පිළිබඳවම හිතමින් කාලය ගත කරන්න එපා. යම් අතපසුවීම් ජීවිතයේ පසු කාලේ නැත්තම් ඒ ඉදිරි ගියපු කාලය තුළ සිද්ධ වෙලා ඇති. යම් ගත්ත තීරණ වැරදිලා ඇති. ඒ තීරණ නිසා තාමත් පසුතැවීම් අලුයට ගින්දර වගේ මතුවීමින් එනවා ඇති. එහෙම සිද්ධ වෙනවා ඔබට තාමත්. නමුත් ඒ දේවල් මතක තියාගන්න. ඒ හැම දෙයක්ම අතීතයට බාර දීලා අලුත් මාසය තුළ අලුතින් හිතලා ජීවිතේ පටන් ගන්න. කටක ලග්න ඔබට මේ බක් මාසයත් එක්ක ආරම්භ වෙන ඉදිරි කාලය හරිම වාසනාවන්තයි. මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ ලග්නාධිපති කර්මස්ථානයේ සඳු බලවත්ව ඉන්නවා. අප්‍රේල් මාසේ පළවෙනිදා වෙනකොට සඳු ග්‍රහයා කියන්නේ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා කර්මස්ථානයේ බලවත් වෙනවා කියලා කියන්නේ මේ මාසය තුළ ඔබ කරන හැමදේම සාර්ථක වෙනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන දේ. ඔබ මොන දේ කරත් ඔබට සාර්ථක වෙන්න පුළුවන් මාසයක්. පටන් ගන්න හොඳ දේවල් අලුත් විදිහට හිතලා නිර්මාණාත්මකව හිතලා පටන් ගන්න. කවුරුත් කරන දේවල් කාටවත් වලකපන්න නැත්නම් කාටත් අර ආගියුමන්ට් එකකට තරගයකට නෙවෙයි. කායිකවත් තරගයකට නෙවෙයි. තමන්ගේ ජීවිතය ගැන හිතලා තමන්ට ගොඩ යන්න තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් හරි තීරණ ගන්න. ඔබට විශ්වයේ ආශිර්වාද තියෙනවා. දෙවියන්ගේ දේව රැකවරණය ලැබෙනවා, ආශිර්වාද ලැබෙනවා මේ කාලය තුල. ඔබට තිබුණු නරක කාලය, අපල කාලය, පෙර පව් අකුසල කර්ම ඵල දීපු කාලේ අවසන් වෙලා තියෙනවා. නිසා ලොකු අකුසල කර්ම ඵල දෙන්න තිබුණු අවස්ථාව ඔබට දැන් ඉවරයි. ඒ නිසා දැන් අලුතෙන් ඔබගේ වාසනාව මතු කරගෙන පින් ඵල දෙන්නට අවස්ථාව උදා කරගන්න එක ඔබ යතේ තමයි තියෙන නිසා කටක ලග්නෙන් උපන්න ඔබ මේ කාලය තුල යහපත් දේවල් වලට යොමු වෙන්න, සුබ ශක්තියක් ඇති කරගන්න හිතේ සුබ ධනාත්මක චිත්ත ශක්තියෙන් ආරම්භ කරන්න කටයුතු. වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ගන්න. දිනපතා බුදුන් වැඳලා මෝර පිරිත, චන්ද්‍ර පිරිත අනිවාර්යෙන් සජ්ජායනය කරන්න, මෛත්‍රී භාවනාව වඩන්න මොහොතක් මේ මාසය තුල. ඊට පස්සේ ඔබගේ සියලු කටයුතු කරන්න. ඉතින් මේ අලුත් අවුරුද්දත් ඔබට බොහොම වාසනාවන්ත විදිහට ගෙවන්න හැකියාව ලැබෙයි. ගෘහ ජීවිත තුල වෙනදාට වඩා සතුට ඇති වෙයි. ඉතින් ඔබට සුවිශේෂී මාසයක් තමයි උදා වෙලා තියෙන්නේ මේ බක් මාසය, අප්‍රේල් මාසය. ඒ නිසා කටක ලග්නෙන් උපන්න ඔබට ඔබගේ සිතේ වෙනදාට වඩා සතුටින් යුක්තව ගෙවා දැමිය හැකි, බොහෝ බලාපොරොත්තු මුදුන් පමුණවා ගත හැකි මේ මාසයක් මේ මාසයේ විදේශ ගමන් සාර්ථක වෙනවා. ඒ වගේම ආයෝජන කටයුතු වලින් සුබ ලබන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාර වලින් වෙනදාට වඩා සුබ ලබන්න පුළුවන්. ඒ වගේම පදිංචි ස්ථානයේ දියුණුව වෙනුවෙන් කරන දේවල් සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන්. ඉතින් ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නෙන් උපන්න ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා
මේ මාසේ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද වෙනකම්ම 8 වෙනි භාවය තුල ගමන් කරනවා. ඉන් පස්සේ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද උදාවත් සමගම 9 වෙනි භාවයට පුණ්‍ය ස්ථානට එනවා. ඔබ දන්නවද මේ ඔබගේ සිංහ ලග්න ලග්නාධිපති රවි 9 වෙනිට එනවා විතරක් නෙවෙයි. ඔබගේ මේ අප්‍රේල් මාසේ පළවෙනිදා මේ මාසය ආරම්භ වෙනකොට ඔබගේ සඳු ග්‍රහයා 9 වෙනි භාවයේ පුණ්‍ය ස්ථානගතව ගෝචර වෙනවා. ඉතාම වාසනාවන්ත මාසයක් තමයි සිංහ ලග්න ඔබට උදා වෙන්නේ. දැන් හැමෝම කියවනේ ඒ රාෂ්ටකය කියලා. දැන් සිංහ ලග්න අයට තාම තද බල විදියට දැන් අපල ඇති කරන තත්ත්වයක් නැත්තම් අටවැන්නට සෙනසුරුගේ පැමිණීමත් එක්ක ඒ වගේ අෂ්ටමේ රාෂ්ටකයක් උදා වෙනවා කියලා මේ ආදි වශයෙන් බොහෝ දැන් බියටපත් වෙලා චකිතයක් හිතේ ඇති කරගෙන බොහෝ කනස්සල්ලටපත් වෙලා ඉන්න වෙලාවක් තමයි සිංහ ලග්න අය. මම කියනවා සියල්ල අමතක කරන්න. සියල්ල අමතක කරලා දාලා මේ මාසය ඔබට වාසනාවන්තයි. ඔබ බය වෙන්න එපා. සෙනසුරු 8 වෙනි නෙවෙයි. කොයි තැනක කේන්දරේ හිටියත් ඔබට මේ මාසේ වාසනාවන්ත වෙනවම තමයි. ඒක නතර කරන්න කාටවත් මොකද රවි ග්‍රහයා තමයි කේන්දරේ බලවත්ම ග්‍රහයා. ඔබගේ ලග්නාධිපති ග්‍රහයා. ග්‍රහ මණ්ඩලය තුල රජ්ජුරුව තමයි රවි ග්‍රහයා. ඔබගේ ලග්නාධිපතියා තමයි බලවත්ම ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ ඉන්න. ඉතින් රවි ග්‍රහයා මේස රාශියේ උච්ච ග්‍රහයා. උච්ච වෙනවා. උච්ච වෙනවා කියන්නේ බලවත්ම භාවයටපත් වෙනවා. මේ මාසයේ සති දෙකක් යනකොට. ඒ නිසා අප්‍රේල් මාසයේ අවුරුද්ද කියලා කියන ඔබට වාසනාවන්ත මාසයක්. ඔබගේ උච්ච ග්‍රහයා පුණ්‍ය ස්ථානයේ බලවත් වෙනවා කියලා කියන්නේ පෙර පින මතු වෙනවා, වාසනාව මතු වෙනවා, කරන කියන දේවල් සාර්ථක වෙනවා. සෙනසුරු 8 ගියත් සෙනසුරු කියලා කියන්නේ රවි ග්‍රහයාගේ පුත්‍රයා. රවි ග්‍රහයාගේ පුත්‍රයා ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ පුතා තමයි සෙනසුරු. හැබැයි ඒ නිසා රජ්ජුරුව බලවත් වෙනකොට රජ්ජුරුව හොඳයි නම් පුතාට පුත්‍රයා වුණත් හානියක් කරන්නේ නැහැ. මෙතන මොකද තමන්ගේ පියාගේ තත්ත්වය බලවත් වෙලා තියෙනවා. පියාගේ ලග්නය තමයි මේෂ ලග්නය. ඉතින් ඒ නිසා සිංහ ලග්නය සමා වෙන සිංහ ලග්නය. ඒතකොට මේ සිංහ ලග්නය මේෂ රාශිය උච්ච වුණාට සිංහ ලග්නෙ තමයි ලග්නාධිපති ග්‍රහය රවි. ඒ නිසා සිංහ ලග්න වලට මේ මාසය තුළ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විදේශ ගමනක් ඔබ හිතන් යනවා. විදේශ ගමන් සාර්ථකයි. විදේශ ගමන් වලට ඔබ හිතන් හිටන ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම දුර බැහැර ගමන්මයේදී පුණ්‍ය කටයුතු වල නිරත වෙන්න අවස්ථාව උදා වෙයි. ඒ වගේම තමයි ඔබ යම් දෙයක් ගමනක් බිමනක් යන සැලසුම් කරලා තිබ්බා නම් ඒ ගමන් බිමන් වලින් සාර්ථක ප්‍රතිඵල ඔබට උදා කරගන්න ලැබෙනවා මේ කාලය තුල. කරන කියන කටයුතු බොහොමයක් සාර්ථක වෙනවා. මොකද ඒක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් මාසයක්. ඒ ග්‍රහචාරය ඉතා බලවත්. නොසිතූ දේවල් වලින් ඔබ බලාපොරොත්තු නොවූ දේවල් වලින් ඔබට ධනෙ ලැබීමේ වාසනාව තියෙන නිසා හොඳට සැලකිල්ලෙන් කටයුතු කරන්න. උයලා බලන්න ඔබට බොහෝ ධනය වාසනාව ලැබෙන උරුම හිමිකම් ලැබීමේ වාසනාව තියෙන පාරම්පරික උරුම හිමිකම් වගේ ලැබෙන්න තියෙනවා නම් ඔබ උත්සාහ කරන ඒවා දේවල් ලැබෙනවා. ඒ වගේම පතල් කර්මාන්ත කරනවා නම් ඔබට ඉතාම හොඳයි මේ කාලය. ඒ වගේ දේවල් මැනික් ලාභ වගේ දේවල් ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම වෙනත් හදිසි මුදල් ලාභ වගේ දේවල් ලැබීමේ වාසනාවක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. සෙනසුරු ඒ රාෂ්ටකවල සමහර අය රජ වෙලා තියෙනවා. නිසා හැමෝටම මේක නරක නෑ. ඉතින් ඒ නිසා ඔබගේ මේ සෙනසුරු මාරුව කෙසේ වෙතත් අප්‍රේල් මාසය ඔබට බක් මාසය කියලා කියන්නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන මාසයක්. උත්සාහය උනන්දු ඇති කරගන්න. අසුභවාදී අදහස් සිතුවිලි හිතෙන් අයින් කරගන්න. ධනාත්මක හිතලා හෙටදලා දවස ආරම්භ කරන්න. බය නැතුව වැඩ පටන් ගන්න. අනිවාර්යෙන් සාර්ථක වෙයි ඔබට මේ මාසය. ඔබට විශ්වයේ ශක්තිය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජයම වේවා. මේ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා කර්මස්ථාන නැත්නම් 10 වෙනි භාවයේ සහ ඔබගේ ලග්න භාවයේ අධිපති ග්‍රහයා මාසය ආරම්භ වෙනකොටම 7 වෙනි භාවයේ කේන්ද්‍රගත බලයෙන් ගෝචර වෙනවා. ඊටාම වාසනාවන්තයි මේ මාසය ඔබට අප්‍රේල් මාසය. මම කතා කරන්නේ අප්‍රේල් මාසය පිළිබඳව. මොන වෙන විදිහේ ග්‍රහචාරයක් තිබුණත් කන්‍යා ලග්නයට ඔබට මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ හිත සතුටින් ගත කරන්න පුළුවන්. සහකාර සම්බන්ධතා වර්ධනය වේ. පවුල තුල වෙනදාට වඩා තිබුණු සතුට තව තවත් බැඳීම ශක්තිමත් වෙයි මේ මාසය තුල. තරහ තිබුණා නම් විරුද්ධ වාගේ අදහස් තිබුණා නම් තරංගකාරී අදහස් තිබුණා නම් ඒවා දුරලා සතුටින් සහයෝගයෙන් එකමුතුව අපි වැඩ කරමු කියන තැනට ගෘහ ජීවිතය තුළ විවාහ සහකරුවන් අතර හවුල් ව්‍යාපාරකරුවන් අතර මේ සියලු දෙනා අතර එකම බැඳීමකින් කටයුතු කිරීම තුල සාර්ථකත්වයේ තියෙන මාසයක්. ඒ නිසා දන්නවා සහයෝගයේ සමගිය බලවේ කියලා කතාවක් කියවනක් තියෙන නිසා මේ මාසය කියලා කියන්නේ කන්‍යා ලග්නෙන් උපන් ඔබට කරන දේ සාර්ථක වෙන මාසයක්. අතකහන වැඩේ සාර්ථක වෙන මාසයක්. නමුත් ඔබට මම අවවාදයක් දෙනවා කන්‍යා ලග්නෙන් උපන් ඔබට දුරදිග බලලා වැඩ කරන්න. හරි විතීරණය හරි වෙලාවට ගන්න. මොකද හේතුව බුධ නීචව ඉන්නේ 8 වෙනි 7 වෙනි කේන්ද්‍රගත බලයේ තිබුණත් ඒ නිසා සමහර දේවල් කරලා
සමහර හිතට ආපු පළියට සමහර තිඳු తీරන අරගෙන පසුතැවෙන්න පුළුවන්. පසුතැවින් ඇති ඉරසන්නේ සමහර දේවල් ඔබට කරලා ඉවරුණාට පස්සේ තමයි ඒකේ හරි වැරද්ද තේරෙන්නේ. අපරාධි මම මේක කරේ. මට මේක මෙහෙම නෙවෙයි කරන්න තිබුණේ. මේක මට නොකර ඉන්න තිබුණා. මට ඒ වචනේ නොකිය ඉන්න තිබුණා ඒ වෙලාවේ. මට ඒ පුජ්‍යලට එහෙම නෙවෙයි කතා කරන්න තිබුණේ. නමුත් මට ඒ වෙලාවේ එහෙම නෙවෙයි හැසිරෙන්න තිබුණේ. මේ වගේ ඉතින් සමහර සිද්ධි අපිට දකින්න පුළුවන්. ඒ වගේ සමහර අය පසුතැවෙනවා. සමහර දේවල් තමන්ගේ කටින් සමහර වෙලාවට කියවෙනවා තමන් දන්නෙත් නැහැ. හැබැයි ඒකම පාරාවරල්ලක් වෙලා තමන්ගේ පැත්තට ආපස්සට එන්න පුළුවන්. නිසා වචන පාවිච්චි සැලකිලිමත් වෙන්න. සමහර වචනයක් නිසා එක වචනයක් නිසා ඔබගේ ආත්ම ගරුත්වයම ඉවර වෙන්න පුළුවන් සහ ඔබ ළඟ ඉන්න හොඳම මිතුරා ඔබත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය අවවාදය හොඳට මතක තියාගන්න. වචන භාවිතය සැලකිලිමත් වෙන්න, සමාජයේ මිතුරන් ඇසුරේ සැලකිලිමත් වෙන්න. කවුරුවත් ඕනට වඩා විශ්වාස කරන්න යන්න එපා මේ කාලය තුල. මොකද හේතුව සමහර වෙලාවට ඔබ තබන විශ්වාසය අනිත් පැත්තට ලැබෙන්නේ නැති වෙන්න ඉඩකඩ බොහොමයි. ඉතින් ඒ නිසා ඔය දේවල් තේරුම් ගන්න කටයුතු කරොත් බුද්ධිමත් භාවයෙන් දුරදිග බලලා වැඩ කරොත් අනිවාර්යෙන් ඔබට වරදින්න විදිහක් නෑ මේ මාසේ කිරියෙන් පැනින් ඉතිරෙනවමයි. අලුත් අවුරුද්ද සාර්ථකයි. හිතේ සතුට සමගිය ප්‍රබෝධය උද්‍යෝගය වර්ධනය වෙන මාසයක් බවට පත් වෙනවා. ඉතින් ආරම්භ කරන්න මේ අප්‍රේල් මාසයේ සතුටින් ජීවිතේ වාසනාවන්ත මාසයක්. මොකද අපේ අලුත් අවුරුද්ද පටන් ගන්න සිංහලයාගේ අලුත් අවුරුද්ද පටන් ගන්න අප්‍රේල් වලින්. ඉතින් අපි ජනවාරි කියලා ඉංග්‍රීසි ක්‍රමයට පටන් ගත්තට ඇත්තටම අපි අලුත් අවුරුද්ද පටන් ගන්න අප්‍රේල් වලින්. ඒ නිසා ඔබගේ මේ පටන් ගන්න වර්ෂය ආරම්භ වෙන වර්ෂය ජීවිතේ වෙනස් කරන මාසය බවට පත් කරගන්න. සුබවාදී ධනාත්මක අදහස් සිතේ ඇති කරගන්න. කිලිටි අදහස් පෞසිතුවිලි ඉතින් අයින් කරන්න. යම් කෙනෙකුට විරුද්ධ කවාදිකම් ඔබ කරන්න හිතන් හිටියනම්, තව කෙනෙක්ගෙන් පරිගන්න හිතන් හිටියනම්, තව කෙනෙකුට යම් අසාධාරණකම් කරන්න හිතන් හිටියනම්, මේ දේවල් වහාම හිතින් අයින් කරලා කාටවත් වැරද්දක් කරන්න නැතුව සතුටින් ඔබ මේ කාලය තුල ගත කරන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් කන්‍යා ලග්න ඔබට මේ මාසයේ වාසනාවන්තම සුවිශේෂීම මාසයේ බවට පත් වේ මේ අලුත් අවුරුද්දේ. ඉතින් ඔබට සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සාර්ථක වේවා. තුලා ලග්නෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 6 වැන්නේ සතුරු රෝගස්ථාන ගතව ගෝචර වෙමින් තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. තුලා ලග්න ඔබට තුලා ලග්නෙන් උපන්න ඔබටත් මේ මාසය සුවිශේෂී මාසයක් බවට පත් වෙයි. මොකද ඔබගේ ලග්නාධිපති උච්චව ඉන්නේ 6 වෙනි භාවය තුල. තිබුණු සතුරු කරදර බාධා දුරු වෙයි. යම් කෙනෙක් ඔබත් එක්ක අමනාපයෙන් හිටියානම්, යම් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටලා තිබුණා නම්, එහෙම නැත්නම් ඔබගේ සහකාර සම්බන්ධතාව යම් ආකාරයකින් පළුදු වෙලා තිබුණා නම්, බිඳ වැටලා තිබුණා නම්, ඔබගේ අනිවාර්යෙන් මේ කාලය තුල මේ මාසය තුල ඒ සම්බන්ධතාව නැවත අලුත්ෙන් පටන් ගන්නට අලුත් කරගන්නට හැකියාව ලැබී මේ කාලය තුල. තුලා ලග්න ඔබට තිබුණු යම් අසනීප කරදර බාධා තිබුණා නම්, යම් ආකාරයක පීඩාකාරී දේවල් ඔබ මානසිකව විඳෙව්වා නම්, යම් සුවයක් සහනයක් ඔබට මේ මාසය තුල අනිවාර්යයෙන්ම අත්පත් වෙනවා. ඔබට ඔබේ බොහෝ කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීම හැකි ග්‍රහචාරයක් තමයි පවතින්නේ මේ අප්‍රේල් මාසය ආරම්භ වෙනවත් සමගම. විශේෂයෙන් ඔබගේ සඳු ග්‍රහය ලාසය ආරම්භ වෙනකොටම 7 වෙනි බලවත් වෙනවා. ඔබගේ 7 වෙනි භාවය තුළ සඳු බලවත් වෙනවා කියලා කියන්නේ මාසය ඉතාම වාසනාවන්තයි. කරන ව්‍යාපාර කටයුතු සාර්ථකයි. වෙළඳ ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. වෙනදාට වඩා ඔබට ඒ සම්බන්ධව ලොකු සතුටක් හිතේ ඇති වෙයි. කරන දේ ඔබට සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන් මාසයක්. හරිම පොදුමයි මේ මාසයේ බොහෝ ලග්න වලට කියන්න තියෙන සුබ ඵල අප්‍රේල් මාසය ගත්තන් පස්සේ මාසික පලාපලවලදී අපි ග්‍රහමාරුවෙන් සම්බන්ධයෙන් මොනවා කතා කරත් සමස්තයක් විදිහට කතා කරාම ඒ ලග්න වලට ඇත්තටම අප්‍රේල් මාසය කියලා කියන්නේ සුවිශේෂී ප්‍රතිඵල ලබා දෙනවාමයි. මම මේ කතා කරන ලග්න බොහොමයක් එහෙමයි. ඉතින් ඒ නිසා තුලා ලග්න ඔබටත් බොහෝ පැතිවලින් හොඳයි. නමුත් අදෘශ්‍යමාන ආරංචි පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ නොකල දේවල් වලට ඔබ පැටලෙන්න පුළුවන්. ඔබ නොකලපු දේවල් වලට සම්බන්ධ ඔබට ආත්මගරුත්වයට හානි සිද්ධ වෙන දේවල් සමාජය තුළ ඇති වෙන්න පුළුවන්. මිතුරන් ආශ්‍රයදී පරිස්සම් වෙන්න මේ අවුරුදු කාලේ. ඔබට යම් කරදර වලට ඔවුන් නිසා ලක් වෙන්නට තියෙන අවස්ථා වැඩි නිසා හොඳට දැනගෙන ආශ්‍රය කරන්න යාළුවෝ ආශ්‍රය කරද්දී මේ කාලය තුළ විශේෂයෙන්ම සමහර විට මිතුරු වෙසින් හතුරන් එන්න පුළුවන් කාලයක්. මොකද ඔබට හොඳ හිත පෙන්නගෙන සමහර අය ඇවිල්ලා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් මේ කාලය තුල. හොඳට මතක තියාගන්න මේ කාරණාව. මම මේ කියන දේවල් බොහොම අවශ්‍යම කාරණා ටික ඔබට කියන්නේ. ගොඩක් දේවල් මම කියන්නේ කියන ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජ්‍යොතිෂ පලාපල ගොඩක් අය බලන්නෙත් ඒ නිසාමයි. ඉතින් ඒ නිසා ඔබට මේ කියන දේ හොඳට මතක තියාගන්න. ඔබගේ සමහර හදිසිය ගොඩනගෙන සබඳතා ගැන සැලකිලිමත් වෙන්න. ඒ එන්නේ සමහර විට හොඳකට නෙවෙයි. ඒ නිසා හොඳට හොයලා බලලා කටයුතු කරන්න. විවාහයේ ප්‍රමාද වුණා නම් ඒ කටයුතු වලට අවශ්‍ය කරන සහකරුවා සහකාරියා ඔබට මුණ ගැහී මේ කාලය තුල අප්‍රේල් මාසය තුල. ඉතින් බක් මාසයේ අප්‍රේල් මාසයේ හොඳට සතුටින් අවුරුදු කන්න පුළුවන් වෙයි.
සතුරු මාසයක්, ප්‍රීතිමත් මාසයක්, සුබදායක මාසයක් බවට පත් වෙන මේ මාසය සෙනසුරුත් බලවත් වෙනවා 6 වෙනි උපච ස්ථානගතව. ඉතින් ග්‍රහ ගෝචරක ඔබට එකම සුබඵල දෙන යෝගකාර ග්‍රහය තමයි සෙනසුරු ග්‍රහය. ඉතින් 6 වෙනිට බලවත් වුණා. ඉතින් ඒ හින්දා සිකුරු ග්‍රහයත් බලවත් ගමන් කරනවා. සඳුත් බලවත් මාසය ආරම්භ වෙනකොට. ඉතින් එහෙනම් තවත් මොනවද? ග්‍රහචාරය බලවත්. ඔබට මොන විරුද්ධවාදීකම් ආවත් මොන හතුරු කරදර ආවත් ඒ සියල්ල අභිබවා ජයග්‍රහණය කිරීමේ වාසනාව තියෙනවා. හොඳට මතක තියාගන්න එක. කවුරු මොනවා කිව්වත් ඔබ තමයි ප්‍රධාන වෙන්නේ. ඔබව අභිබවා යන්න කිසි කෙනෙකුට මේ කාලය තුල හැකියාවක් ලැබෙන්නේ ඔබගේ බලාපොරොත්තු බොහෝමයක් ඔබට ඒ නිසාම ඉෂ්ට කරගන්න පුළුවන්, සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් මාසයක්. ඉතින් වාසනාව තියෙන මාසයක්, වාසනාවන්ත මාසයක් පටන් ගන්න. අදිෂ්ඨාන සීලව කටයුතු කරන්න, උද්‍යෝගින් පටන් ගන්න මේ මාසය සුබදායි ධනාත්මක සිතුවිලි හිත ඇති කරගන්න. ආගමනුකූලව කටයුතු කරන්න, පින් දහම් වල නිරත වෙන්න. ඔබට අනිවාර්යයෙන්ම කිරියෙන් පැනියෙන් ඉතේ. දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු කටයුතු සාර්ථක වේවා. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට. ඉතින් වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය. ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. හොඳට අහගන්න මේ කියන දේවල්. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති දැන් මාසය ආරම්භ වෙනකොටම ඉන්නේ 8 වෙනි භාවයේ සතුරුව. කොහොම වුණත් දෙවෙනි දා වෙනකොට කුජ ඒ සතුරු භාවයෙන් 8 වැන්නේ නරක තැනින් අයින් වෙලා 9 වැන්නට යනවා පුණ්‍ය ස්ථානෙට. පුණ්‍ය ස්ථානයේදී ශ්‍රවි ග්‍රහය නීච වුණත් කටක රාශියේ සම වෙන්නේ කුජ ග්‍රහය. ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය නීච වුණත් 8 මේ 9 වෙනි භාවයේ තුල ඔබට අනිවාර්යයෙන්ම 9 වෙනි භාවය කියලා කියන්නේ කුජට සුදුසුම තැනක්. කුජගේ සැරපරුසකම අඩු වෙලා පුණ්‍ය ස්ථානයේදී කුජ සුබඵල ලබා දෙනවා. ඔබ දන්නවා ඕනම ධර්ම දාමරික මිනිස්සෙක් ආගමික 30 ස්ථානයකට පුණ්‍ය ස්ථානයකට ගියාට පස්සේ ඔහුගේ ඒ தත්ත්වය ඔහු සංගවගෙන යහපත් පැත්ත තමයි ක්‍රියාව යොදවන්නේ. ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. ලග්නාධිපති කුජ 9 වෙනි භාවයේ තුල පුණ්‍ය ස්ථානෙ ගමන් කරනවා මේ මාසය පුරාවට. ඊට පස්සේ ඔබට හරිම පෙර වාසනාව සුබ ශක්තිය මතුවෙන කාලයක්. ඔබගේ පුණ්‍ය මහිමය පෙර පින් බලය මතුවෙන කාලයක් වෘශ්චික ලග්න ඔබට ඇවිල්ලා තියෙන මේ බක් මාසය නිසා හරිම වාසනාවන්තයි. කවුරු කොහොම කිව්වත් දැන් ගොඩක් වෙලාවට මේ වෘශ්චික ලග්න අයට සමහර අසුබ දේවල් ගොඩාක් දේවල් මම දැකලා තියෙනවා, කතා කරනවා. හැබැයි අප්‍රේල් මාසේ නම් ඔබට බොහෝ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. තිබුණු බාධා, කරදර, මානසික පීඩා ගොඩක් ඉවත් වෙයි මේ කාලය තුල. ඒ වගේම දුර බැහැර ගමන් බිමන්යේදී ඔබ විදේශ ගමනක් අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔන්න මේ මාසය තුල ඒ සම්බන්ධ ඔබට සුබ පණිවිඩයක්, සුබ ආරංචියක් අනිවාර්යයෙන් මේ ඉදිරි කාලය තුල සැලසුම් කරලා කටයුතු කරන්න මාසය ඊටාම වාසනාවන්ත මාසයක්, සාර්ථක මාසයක්. ඒ වගේම තමයි ඔබගේ 6 වැන්න රෝගස්ථාන අධිපති ග්‍රහය යම් අසනීප කරදර තිබුණා නම්, යම් විදිහට ඔබට යම් ආකාරයක සතුරු කරදර තිබුණා නම්, යම් අසනීපකින් පීඩා වින්දා නම් ඔබට ඔන්න හොඳ සුවයක්, සහනයක් ඒ සම්බන්ධව ඔබට උදා වෙනවා මේ මාසය තුළ. ඔබට නිරෝගී භාවය අත් කරගන්න පුළුවන් මාසයක්. ඒ නිසා සතුටෙන් ප්‍රීතියෙන් තමන්ගේ පවුලත් එක්ක ගෘහ ජීවිතය තුළ තමන්ගේ දරුවන් එක්ක, තමන්ගේ සහෝදරයන් එක්ක, අම්මා තාත්තා එක්ක මේ ඉතාම හොඳින් මේ අලුත් අවුරුද්ද ගත කරන්න ඔබට වාසනාව ශක්තිය තියෙනවා වෘශ්චික ලග්න ඔබට. ඒ නිසා වෘශ්චික ලග්න ඔබගේ පෞද්ගලික දියුණුව ඇති කරනවා මේ කාලය තුළ. පෙර පුණ්‍ය වාසනාව මතුවීමත් එක්ක තිබුණු අසුභකාරී තත්ත්වයන් අයහපත් ඵල ගොඩක් නැති වෙලා යහපත් දේවල් ඔබට ඵල දෙන්න පටන් ගන්නවා. නිසා කරන කියන දේවල් සාර්ථක වෙයි. ඔබට අලුත් අනතුරු, ඒ වගේම උසස් වීම, රැකියා ව්‍යාපාර වගේ වල දියුණු, වෙළඳ ව්‍යාපාර කරනවා නම් ඒ වගේ නොසිතූ ලාභ ලබන්න පුළුවන් කාලයක් බවට පත් වෙයි මේ මාසය. නිසා මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ වෘශ්චික ලග්න ඔබටත් වාසනාවන්ත මාසයක්. කිසිදු කරදරයක්, බාධකයක් නැහැ. ඊට වඩා දෙයක් අය කියන්න අවශ්‍යත් නැහැ. මම හිතනවා ඔබට ඒ කාරණා ටිකම ප්‍රමාණවත් සතුටින් පටන් ගන්න මේ මාසය හරිම වාසනාවන්තයි. කිසිදු බාධකයක් නැහැ. ඔබට තිබුණු බාධා ඉවත් වෙනවා මේ දෙවෙනිදා ඉඳලා ඉදිරි කාලය තුල. ඉතින් ඒ වගේම යම් දෙයක් කියන්නත් ඕන. මොකද ඔබට යම් යම් අයගෙන් ඔබ විශ්වාස කරලා කටයුතු කරන සමහර අයගෙන් ඔබට සමහර විට පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සමහර විට විශ්වාස කරලා ණයට මුදලක් දෙන්න හිතන් ඉන්නවා නම් ඔබ පරිස්සම් වෙන්න ඒ කාරණේදී ඔබට ඒ විශ්වාසයේ බිඳ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අන්න ඒ වගේ කාරණාවලදී පරිස්සම් වෙන්න. ඒ අරින්න වෙන ගැටලුවක් නැහැ. ඔබට සුබ ශක්තිය, විශ්ව ශක්තිය, ආශිර්වාද ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඔබට ජයෙන් ජයම වේවා. ධනු ලග්නයෙන් උපන් ඔබට දැන් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය 6 වෙනි භාවයේ සතුරුව රෝගස්ථානගතව හිටියත් අනිවාර්යයෙන්ම අනිකුත් ග්‍රහ ගෝචර ගමන බලනකොට සිකුරු බලවත් වෙලා ඉන්නවා 4 වෙනි භාවය තුල. ඒ වගේම රවි මේ වගේ ග්‍රහයින් බලවත්ව ඉන්නවා. ඉතින් ඒ වගේම ඔබගේ තියෙන අනිකුත් ග්‍රහ පිහිටීම් එක බලනකොට ඊටාම වාසනාවන්තයි ධනු ලග්න ඔබටත්. මොකද ලග්නාධිපති දුර්වල වුණත් ගුරු ග්‍රහය 6 වෙනි භාවය තුල. ඔබට අපි මාසික පලාපල කියනකොට ගොඩක් කතා කරන්නේ සිකුරු වගේ ග්‍රහයින්
රවි වගේ ග්‍රහයින්ගේ. ඉතින් මේ ග්‍රහයින් බලවත් නම් කේන්ද්‍රයක ඒ මාසය අනිවාර්යෙන් සාර්ථක සුබඵලති කරනවා. සමස්තයක් විදියට ඔබගේ ගුරු ග්‍රහය 6 වෙනි භාවය තුළ ගමන් කරන නිසා යම් මානසික පීඩා එන්න පුළුවන්. සතුරු කරදර එන්න පුළුවන්. ඔබ විශ්වාස කරන සමහර මිනිස්සු නිසා ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ආත්මගරුත්වයට, චරිතයට හානි සිද්ධ වෙන්න පුළුවන්. මානසික පීඩා එන්න පුළුවන්. ඒ නිසා යාළුවෝ ආශ්‍රය කරන්නේ පරිස්සමෙන්. මිනිස්සු ඇසුරු කරන්නේ පරිස්සමෙන්. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන එක හොඳට මතක තියාගෙන වැඩ කරන්න දනු ලක්න ඔබට මේ කාලේ එහෙම වුණොත් වරදින්නේ නැහැ. කොහොම වුණත් සිකුරු 4 වෙනි බලවත් වෙනවා. අයස්ථානාධිපති විශේෂයෙන් ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු ඒ වගේම මුළු නවීකරණ කටයුතු සිද්ධ වෙයි. දුර බැහැර ඉන්න ඔබට තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ සමග ජීවත් වෙන්න අවස්ථාව උදා වෙයි. සතුටින් කාලයකට පස්සේ එකට සතුටු සාමීචිව ඉන්න අවස්ථාව උදා වෙයි. ඉතින් මේ කාරණාවන් ඔබට ජීවිතේ ඉතාම වැදගත් වෙන ගෘහ ජීවිතය තුළ සතුට සමගිය වර්ධනය වෙයි. ඉතින් ඒ නිසා ඔබට ඉතාම සුබදායක මාසයක් තමයි මේ බක් මාසය. අවුරුදු මාසයේ දවුණු ලක්ෂණයෙන් උපන්න ඔබට. ඉතින් කොහොම වුණත් තිබුණු බලාපොරොත්තු ඔබගේ කාලයක් හිතේ තිබුණු යම් බලාපොරොත්තු සමහර නිවසක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම යාන වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් නැත්නම් වෙනත් විදේශගත වීමක් සම්බන්ධව මේ වගේ කුමන ව්‍යාපාරයක් පටන් ගැනීම සම්බන්ධව මේ වගේ තිබුණු බොහෝ මොකක් හරි බලාපොරොත්තුවක් ඔබට මේ මාසේ අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේ කුමන හෝ බලාපොරොත්තුවක් කියන්නේ ඔබ හිතේ තිබුණු දනු ලක්න ඔබගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව මේ මාසෙ තුල ඔබට සාර්ථක කරගන්න අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව ගැන අවදීන් ඉන්න, කල්පනාවෙන් ඉන්න. අවස්ථාව මගහැර ගන්න එපා. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉතින් ධෛර්ය සම්පන්න වෙන්න, හිතේ ප්‍රබෝධයෙන් සතුටින් ජීවත් වෙන්න. ඊටම වාසනාවන්ත මාසයක්. ඉතින් ඔබට කිරියෙන් පැනීමේ අලුත් අවුරුද්ද ඉතිරෙන්න කියලා ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට තම මං හිතන්නේ වාසනාවන්ත මාසය බවට පත් වෙන්නේ මේ අප්‍රේල් මාසය, බක් මාසය. අවුරුදු 7මාරක පමණ ලග්නේ රාෂ්ටකයක් නිමා වෙලා සෙනසුරු ග්‍රහය එතනින් ඉවත් වෙලා ඉන්නවා. ඒ රාෂ්ටකය අවසන් කරලා. ඉතාම බලවත් ග්‍රහ පිහිටීමක් එක්ක තමයි මාසය ආරම්භ වෙන්නේ. ඔබගේ ලග්නාධිපති සෙනසුරු 3 වෙනි වික්‍රමස්ථානයේ උපච ස්ථානගතව බලවත්ව ඉන්නවා. මාසය ආරම්භ වෙනකොට ඉතාම වාසනාවන්ත මාසයක්. ඒ වගේම සඳු ග්‍රහය 4 වෙනි බලවත්ව ඉන්නවා මේ මාසය ආරම්භ වෙනකොට. සිතුම් පැතුම් සඵල වෙයි. හිතේ සතුට ඇති වෙයි. ප්‍රබෝධය ඇති වෙයි. වෙනදාට වඩා ඔබට ඔබගේ බලාපොරොත්තු පහසුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාව උදා වෙයි. ගෘහ ජීවිතය තුළ වෙනදාට වඩා තිබුණු සහයෝගීතාවය, අනුන්ගේ උදව් උපකාර, මිත්‍රයන්ගේ සම්බන්ධතාවයන් වර්ධනය වෙලා ඔබටත් හිතා ගන්න බැරි වෙයි. ඔබගේ ජීවිතයේ සිද්ධ වෙන පරිවර්තනයන් හරිම අපූර්වයි. මේ ග්‍රහ ගෝචර ගමන් එක්ක මිනිසුන්ගේ ජීවිතවල සිද්ධ වෙන වෙනස්කම් ඔබටම අත්දකින්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්. ඒ වගේ දේවල් වල ඔබට අවස්ථාව උදා වෙයි. ඉතින් ඒ නිසා මකර ලග්න ඔබ සතුටින් ඉන්න. කිසිම දෙයකට දුක් වෙන්න එපා. මෙච්චර කාලයක් ඔබ යම් දේවල් නිසා මානසිකව පීඩා වින්දා. සමහර සිදුවීම්, අමිහිරි සිදුවීම් ඔබේ ජීවිතයේ ඔබට තාමත් අලුයට ගින්දර වගේ මනසට පීඩා දෙනවා. මේක ඒ නිසා මකර ලග්න ඔබට ඒ සියල්ල අතීතය, අමිහිරි අතීතය අමතක කරලා දාන්න. අලුතෙන් පටන් ගන්න. අලුත් මාසයක් උදා වෙන්නේ බක් මාසය කියලා කියන්නේ අපේ සිංහලයේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන මාසය. ඒ නිසා ඔබ මේ මාසය තුළ සියලු බලාපොරොත්තු අමිහිරි අත්දැකීම් අමතක කර අලුත් බලාපොරොත්තු හිතේ ඇති කරගන්න. නවුම් බලාපොරොත්තු එක මාසය ආරම්භ කරන්න. ඔබගේ සාර්ථකත්වය රැඳිලා තියෙනවා මේ මාසය ඔබ ගන්න සමහර තීන්දුව తీරනවාද. නිසා ජීවිතේ පරිවර්තනයන් සිද්ධ වෙන වැදගත් තීන්දුව తీරන ගන්නට පුළුවන් ගන්නට හැකි මාසයක්. නිසා මකර ලග්න ඔබ සැලකිල්ලෙන් කටයුතු කරන්න. නමුත් පරිස්සම් වෙන්න ගමන් බිමන් වලදී සහ යාළුවන් ඇසුරු කරනකොට විශේෂයෙන් මේ අවුරුදු කාලය තුළ. ඒ නිසා ඕනකට මිනිස්සු විශ්වාස කරන්න එපා. සමහර දේවල් නිසා පාඩු සිද්ධ වෙන්න පුළුවන්. සමහර තීරණ නිසා පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පසුතැවෙන් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මකර ලග්න ඔබට මේ මාසේ වාසනාවන්තයි. වික්‍රමස්ථානය තුළ බලවත් වෙන ලග්නාධිපති හරිම හොඳයි. කරන ශක්තිය තුළ තමන්ගේ පෙර පුණ්‍ය මහිමේ මතුවීම තුළ කරන කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබගේ බලාපොරොත්තු සාර්ථක වෙනවා. ඔබගේ විදේශ ගමන අනිවාර්යයෙන් මේ කාලය තුළ සාර්ථක වෙයි. ඉදිරි කාලය තුළ අනිවාර්යයෙන් මේ කටයුතු සාර්ථක වෙනවා. මතක තියාගන්න. ඒ වගේම අපගියසුන් ණය වගේ දේවල් ඔබ ලබා ගන්න හිටියා නම් බලාපොරොත්තු හිට මේ දේවල් මෙච්චර කාලයක් බාධා වුණා නම් ඒ කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථකත්වයටපත් වෙයි ඉදිරි කාලය තුළ. ඒ නිසා යම් දේවල් ඔබට පටන් ගන්න බැරුව හිර වෙලා හිටියා නම් බාධා වෙවි තිබුණා නම් ඒ දේවල් අලුතින් පටන් ගන්න ඔබට අවස්ථාව උදා වෙයි. ඒවා ආරම්භ කරන්න. අලුතින් පටන් ගන්න ජීවිතේ. ඉතින් ඔබට හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ. සියලු විශ්වයේ ශක්තිය ආශිර්වාදය දෙවියන්ගේ දේව ආශිර්වාද රැකවරණය ඔබට ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නෙන් උපන් ඔබට මේ මාසය කොහොම වේද? මම පැහැදිලිවම කියනවා කුම්භ ලග්නෙන් ඔබට මොන ග්‍රහචාරයේ තිබුණත් සෙනසුරු දෙවැන්නට ආවත් මොන ඒ රාශියේ තිබුණත් අප්‍රේල් මාසය ඔබට වාසනාවන්තයි. අප්‍රේල් මාසය ඔබට සතුටින් ඉන්න පුළුවන් මාසයක්. ඒ නිසා සමහර විට ඔබ මේ අවුරුද්දේ සතුටින් ඉන්න මාසය අප්‍රේල් මාසෙ වෙන්න පුළුවන්. සමහර විට ඔබ මෙච්චර කාලයකට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච ලොකු බලාපොරොත්තුවක්
ප්‍රාර්ථනාවක් හිත ඇතුලේ තිබුණු ලොකු සිතුවිල්ලක් අදහසක් සාර්ථක කරගන්නට ලොකු ග්‍රහචාරයක් බලයක් දෙනවා මේ කාලය තුල. ඔබගේ දෙවෙනි භාවය තුල සිකුරු තැම්පත් වෙනවා. ධනස්ථාන වල රවි ග්‍රහය තැම්පත් වෙනවා මාසේ මැද භාගය වෙනකම්. ඒ වගේම බුධ ග්‍රහයත් ඉන්නවා. නීච විටත් බුධත් බලවත් වෙනවා දෙවෙනි භාවයට. ඉතින් හොඳ ධනස්ථානයේ බලවත්. ධනස්ථානය තුළ වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් යදෙනවා කියලා කියන්නේ. ධනස්ථානයේ බලවත් වෙනවා. ඒ සියලු ග්‍රහයන්ගෙන් දෙන්න ඕන දේවල් එතන තැම්පත් කරනවා. ඒ නිසා සිකුරුත් බලවත් වෙන දෙවැනි ධනස්ථානය තුළ පුණ්‍ය ස්ථානාධිපති ඔබගේ කේන්දරේ. ඔබ පෙර පින් කරපු දේවල්, පෙර වාසනාවෙන් ඔබට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා මේ කාලය තුළ. ඒ නිසා ඒ වගේ දේවල් හිමි කර ගන්නට හැකි වාසනාවක් තියෙන කාලයක් තමයි කුම්භ ලග්න ප්‍රදා වෙලා තියෙන්නේ. යම් යම් මානසික පීඩා එයි. සමහර විරුද්ධකරුවන් ඔබට ඊර්ෂ්‍යාකාරව ඉන්නවා නම් පරිස්සම් වෙන්න. කුම්භ ලග්න ඔබට හැමෝම විශ්වාස කරන්න එපා. මොකද දියුණුවට අකුල් හෙලන, Tamanට කකුලෙන් අදින්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා කියන එක මතක තියාගන්න. සමහර මිනිස්සු ළඟින් ඉඳලා කණෙන් ඇදලා බිමට දානකම් අපිට හොයාගන්නත් බෑ. ඒ මිනිස්සු ලඟ වෙන්නෙම අපිව පල්ලෙහාට දාන්න. ඒ නිසා ඔන්න ඔය අදහස විතරක් ඔලුවට ගන්න. වෙන බාධාවක් නැහැ. ඔබගේ වල කපාගන්නේ ඔබමයි. හොඳට මතක තියාගන්න. ඒ නිසා හොඳට කල්පනාවෙන් වැඩ කරන්න. බුද්ධිමත් වෙන්න. ඔබ මේ දවස්වල මොකද බුදත් දුර්වලයි. බුද නීචවන ඉන්නේ. ඉතින් බුද දෙකේ නීචයි. ඒ නිසා සමහර මුදල් ඔබට බලාපොරොත්තු නැති දේවල් වලට අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා තම්පත් ධනිය පවා සමහර විට වියදම් වෙන්න පුළුවන්. ඒව ගැන සැලකිලිමත් වෙන්න. ණයට මුදලක් දෙන්න එපා කිසිම වෙලාවක මේ මාසය තුල ඔබ. කිසිම වෙලාවක හොඳට මතක තියාගන්න මේ කාරණය. ඔබ කිසිම මුදලක් කාටවත් ණයට දෙන්නම් හෙට දෙන්නම් දැන් දෙන්නම් කියලා ඉල්ලුවක් දෙන්න එපා මේ කාලේ. හම්බෙන්නේ නැහැ. ආය ගන්න වෙන්නේ. මතක තියාගන්න. මේවා තමයි පලාපල කියන්නේ. ඒ නිසා ඔබ කරලා බලන්න. ඔබට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ කියන දේ හොඳට ඔලුවට ගන්න. ඒ නිසා ණයට මුදල් දුන්නොත් ආය ගන්න බෑ මේ මාසෙ තුල දෙන්න එපා. ඒ නිසා ඒ වගේම තමයි ඔබට උනත් සමහර දීපු දේවල් ණයට ඔබ දීලා තියෙනවා නම් ඔබටත් මේ මාසෙ තුල ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් එකතු කරගන්න එකක් ටිකක් අමාරුයි ඔබ දීලා තියෙනවා නම් ඒ වගේ දේවල් සම්බන්ධව සැලකිලිමත් වෙන්න තරහා මනාපකම් ඇති කරගන්න එපා. සතුටින් ජීවත් වෙන්න. ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳ ගන්න. ඒ වගේම තමයි ඔබ වචන නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ කියන සමහර වචනයක් නිසා ඔබගේ හොඳම හිතවතා නැත්නම් සහෝදරයා එහෙම නැත්නම් ඔබගේ පෙන්වතා හෝ පෙන්වතිය මේ අය අමනාප වෙන්න සිත්‍රි දෙන්න සමහර විට හේතු දෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න වචන භාවිතයේදී හරිම කල්පනාවෙන් කටයුතු කරන්න. අවශ්‍ය දේවල් පමණක් කියන්න. අනවශ්‍ය දේවල් කතා නොකර ඉන්න හොඳට මතක තියාගන්න. යාළුවෝ අතර ඉද්දී උනත් සමහර දේවල් ඔබේ කටින් එළියට ගන්න සමහර වෙලාවට අනිත් අය උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්න. ඔබගේ ඒ වචන නිසා ඔබට පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන් වගේම ඔබගේ ආත්ම ගරුත්වයේ චරිතය විතරක් නෙවෙයි සමහර ගැටලුකාරී තත්ත්වෙන් ඇතිවීම හැකියාව වැඩි. ඔය දේවල් තමයි හදා ගන්න තියෙන්නේ. හදා ගන්න දෙයක් නැත්නම් දැනගෙන ජීවත් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා කුම්භ ලග්නෙන් උපන් ඔබ මේ කරුණ හරියට තේරුම් ගන්න කටයුතු කරන්න. ඊටාම වාසනාවන්ත සාර්ථක මාසයක්. ඊටාම සුබ අලුත් අවුරුද්දක් බවට පත් වෙමි අලුත් අවුරුද්ද ඔබට. ඉතින් ඔබට ජයෙන් ප්‍රාර්ථනා කරනවා. කිරියෙන් පැණින් ඉතරන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මීන ලග්න ඔබට මේ අප්‍රේල් මාසය කොහොම වෙයිද? දැන් සමහරවිට ඔබ හිතන් ඇති. මම කියයි කියලා. දැන් සෙනසුරු ලග්නයට ආවා. ඔබට අපලයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ මීන ලග්න ඔබට මතක තියාගන්න. මේ කතා කරන්නේ මාසික පලාපල මිසක් සෙනසුරු මාරුව ගැනවත් වෙනත් ග්‍රහ මාරුවක් ගැනවත් නෙවෙයි. මාසික පලාපල කියන්නේ සමස්ත ග්‍රහ පීඨියම කොහොමද මාසය තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක බලලා. එතකොට ඔබට ඒ රාශියක් ලැබුවා නැත්නම් ලග්නෙට සෙනසුරු ආවා තමයි. හැබැයි ඒ මොනවා වුණත් මේ මාසය ඔබට වරිම වාසනාවන්තයි. සතුටින් යන්න පුළුවන් ග්‍රහ ගෝචර ගමනක් ක්‍රියාත්මක වෙන මාසයක්. මාසය ආරම්භ වෙනකොට ඔබගේ සඳු ග්‍රහයා ඉන්නවා දෙවැනි ධනස්ථානයේ. ධනස්ථානයේ බලාපොරොත්තු වූ ආයෝජන වලින් වෙළඳ ව්‍යාපාර වලින් අධික ලාභ ලබන්න පුළුවන් මාසයක් මීන ලග්න ඔබට ලැබිලා තියෙන්නේ. පටන් ගන්න බිස්නස් එක කරන්න බය නැතුව ලාභ ලබනවාමයි. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න අනිත් පැත්තට එන මුදල් මොකද සඳු දෙකේ කියන්නේ චර ග්‍රහයෙක්. එක තැනක ඉන්න බෑනේ සඳු කියන්නේ දවස් දෙකමාරෙන් දෙකමාරට වෙනස් වෙනවානේ. මුදලුත් ඒ වගේම තැන්පත් ධනියත් වෙනස් වෙන්නත් පුළුවන් කියන එක මතක තියාගන්න දෙපැත්තම කියනවා. නිසා තැන්පත් ධනියත් හදිසියේ ඒ වගේ මුදල් එනවා වගේම වියදම් පැත්තත් වැඩි කරන්න පුළුවන්. වියදම් වැඩි කරන්න පුළුවන්. ඒ හොඳට මතක තියාගන්න. වියදම් පැත්ත වැඩි වෙන්නත් පුළුවන්. නිසා කළමනාකරණය කරගන්න ඕන. එහෙනම් ආර්ථිකය ඔබ මේ මාසයේ තුල ආර්ථිකය කළමනාකරණය කරගන්න ලැබෙනවා වගේම වියදම් පැත්තත් වැඩි වෙන්න පුළුවන් නිසා හොඳ ආර්ථික කළමනාකරණය කටයුතු කරොත් ඒව වළක්වා ගන්න පුළුවන්. ලග්නය තුල ඉන්නවා බුද්ධ සිකුරු බුද්ධ උච්චයි සිකුරු උච්චයි බුද්ධ නීචයි. නීච භංග රාජයෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සතුටුදායක මාසයක්. බලාපොරොත්තු නොවන දේවල් වලින් මුදල් ලාභ ලබන්න පුළුවන් මාසයක්.
සමහර විට පාරම්පරික උරුම හිමිකමක් වෙන්න පුළුවන්, සොයිප් ලොතරැයි දිනුමක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයකින් හදිසි ධන ලාභ ලැබෙන වාසයක්. තමන් කරන කියන වෘත්ති රැකියාව තුළ උසස් සීන් තනතුරු වගේ දේවල් ලැබීමේ හැකියාව වාසනාව තියෙන මාසයක්. ඒ වගේම තමයි පවුල තුළ සතුට සමගිය වෙනදාට වඩා සහකාර සම්බන්ධතා වර්ධනය වෙන මාසයක් බවට පත් වෙයි. හිතේ තියෙන අදහස් බලාපොරොත්තු ඔබට බොහෝමයක් සාර්ථකත්වයට පත් කර ගන්නට මේ ග්‍රහචාරය ඉතාම බලවත් වෙනවා මේ මාසය තුළ. ඒ නිසා මීන ලග්න ඔබට මතක තියාගන්න මේ මාසේ සමහර විට අලුත් අවුරුද්දක මේ අපේ ආරම්භය, මොකද සිංහල අපේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසයෙන්, මේ බක් මාසයෙන්. නිසා රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට යන මේ අලුත් අවුරුද්දේ ඔබගේ සිතුම් පැතුම් නවම බලාපොරොත්තු බොහොමයක් ඔබට ඉෂ්ට කරගන්න අවස්ථාව වෙලා තියෙනවා. ඔබගේ විවාහ යෝජනාව වෙයි ළඟදීම. විවාහ අපේක්ෂාවෙන් ඉන්නවනම් හොඳ සහකාරී ආම්බේ හිටන් ඉදර මතක තියාගන්න. හොයලා බලන්න, උත්සාහයෙන් කටයුතු කරන්න. ඒවා සාර්ථක වෙනවා. විදේශ ගමනට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා නම් පණිවිඩයක්, ලියුමක් ලැබෙයි හිටන් ඉද්දට ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි. ඉතින් මේ කාරණා මම ඔබට කියන්නේ මේ ග්‍රහචාරයන් දිහා බලලා මතක තියාගන්න. ඔබට මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ ඉතා වාසනාවන්ත බලාපොරොත්තු වෙන මාසයක්. අවශ්‍ය කරන්නේ මොකක්ද? එහෙමනම් සිතවිලි වෙනස් කරගන්න, ධනාත්මකව සුබවාදීව සිතන්න. මේ මොහොතේ ජීවත් වෙන්න, ආගමනුකූලව පින්පෙත් කුසල දහම් කරමින් කටයුතු කරන්න. කටත් වැරද්දක් කරන්න එපා. සතුරු කරදර එන්න පුළුවන්. මොකද ගුරු ග්‍රහය ඔබගේ ලග්නාධිපති තුන්වැන්නේ දුර්වලයි. මතක තියාගන්න තව දෙයක් මම කියනවා ඔබට. ඔබගේ වල කපා ගන්නේ ඔබමයි. ඔබගේ බොහෝ දුර්වලතා රැඳිලා තියෙන්නේ ඔබගේම දුර්වලතා නිසා තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හොඳට කල්පනා කරන්න මේ කියන දේ අවබෝධ කරගන්න. ඔබ හරියම මේ කාලේ උකටදී කරන්න තියෙන වැඩ කල් දානවා. වෙලාවට කරන්නේ නැහැ. මේ අරක කරන්නද මේක කරන්නද කියලා හිතා ඉන්නවා. එක්කෝ තෝරනවා වැඩි, හිතනවා වැඩි. ඔය දුර්වලතා ටික හදාගන්න. මොකද ගුරු කියන්නේ දුර තුන්වෙනට ගියාම වෙන්නේ මිනිසුන්ට ඕක තමයි. දෙයක් කරන්න ගියාම කරන්නේ නැහැ. හිතනවා. නැත්තම් ඒකට සැලසුම් කරනවා විතරයි. ඒක තව දේවල් ලොකුවට හිතනවා. ලොකුවට හිතන්න ගිහිල්ලා පොඩියටත් කරගන්න විදිහක් නැහැ. මේ වගේ මහා ඔබගේම තියෙන මම කියන්නේ මේක කියන්නේ ලොකු වෙලාවක් යනවා. නිසා ඉතින් එහෙම කතා කරන්න ලොකු කාලයක් නැහැ. නිසා ඔබගේම දුර්වලතා අඩුපාඩු නිසාමයි ඔබට ওই தත්ත්වය උදා වුණේ කියලා හොඳට හිතලා බලන්න නැද්ද කියලා. නිසා උත්සාහයෙන් වැඩ කරන්න, කම්මැලි වෙන්න එපා. ඔබට වාසනාවන්ත ග්‍රහ ගෝචර ගමනක් උදා වෙලා තියෙනවා. ඒකෙන් වැඩ ගන්න ඔබ දැනගන්න ඕන. ඉතින් ඒක තමයි අපි කියලා දෙන්නේ. මේ. ඉතින් ඒක වැඩ ගන්න නම් ඔබ එළියට බහින්න. නිදාගෙන ඉන්න නැතුව කාමරෙන් එළියට බැහැලා වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි. මේ මිනලක් නැහැ හැමෝම කාමරටලා මේ නිදාගෙන ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඉතින් එහෙම වැඩි පිරිසක් බහුතරයකට මේ කාලය තුල අර උකටරිය අදහස්, කම්මැලි අදහස් එනවා. මොකද ගුරු තුන්වැන්න යනකොට එහෙම තමයි සාමාන්‍ය ලග්නාධිපති දුර්වලයි සතුරුයි. කියන්නේ තමන්ගේම ක්‍රියාපිළිවෙත තමන්ටම හතුරු විදිහට බලපානවා. ඒක තමයි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් හරි විදිහට බුද්ධිමත් තීරණ ගන්න. ඉතින් තරහ ගන්න එපා, අවේශීලී වෙන්න එපා, නම්‍යශීලී වෙන්න, නිහතමානී වෙන්න, පිනට දහමට යොමු වෙන්න, ආගමට ධර්මයට ලුදු ජීවත් වෙන්න. ඒ වගේම තමයි මේ කාලය තුල ඔබ අපගීවසුම් ණය වගේ දේවල් වලට අස්සම් කරන්න එපා. අප වෙන්න එපා. හොඳට මතක තියාගන්න. අප වුණොත් ණය වුණොත් ඔබට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ගෙවා ගන්න බැරි වෙනවා. එක්ක ගෙවන්න වෙනවා ඔබට. ඒ වගේ දේවල් තියෙනවා. ණයට මුදල් දෙන්න එපා. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ගන්න හම්බෙන්නේ නැහැ මේ කාලේ දුන්නොත්. ඒ නිසා ඔය කියන දේවල් මතක තියාගන්න. මේ මාසික පලාපල නෙමෙයි කියන්නේ මේ මාසෙට අදාළව මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ මාසය තුල මම බොහෝ දේවල් කතා කරන්නේ ලක්න වලට වඩා මීන ලක්නෙට. මොකද ඔබ බය වෙලා ඉනවා සෙනසුරු ලක්නෙට ආපු නිසා මාසෙම ඉවරයි, ඔක්කොම ඉවරයි කියලා. මොකද මට තේරෙනවා ගොඩක් අපිට කතා කරන දේ අය සමහරට අදහස් දක්වන අය එහෙම තමයි කියන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මත බලන්න ඔබ මේ කියන දේවල් මේ මාසය අවසන් වෙනකොට කොහොමද කියන එක. සමහරක් කරනවා අපිට දුකමයි, අපිට හරියන්නේ නැහැ, හැමදාම දුකමයි නේද? සමහර තව වචන කියනවා. එහෙම හිතන්න එපා. අසුභවාදී සිතුවිලි ඉස්සලා අයින් කරගන්න. ඉන්ද්‍රයන්ගේ ඔබට ධනාත්මකව හිතන්න, සුභවාදීව හිතන්න. ජීවිතේ බොහෝ දේවල් මේ විශ්වය තුල ඔබට ලැබෙන්න තියෙනවා. දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා දෙවියන්ගේ ආශිර්වාදය, සියලු විශ්ව ශක්තිය ආශිර්වාද ඔබට ලැබේවා. ඔබට මේ අලුත් අවුරුද්ද කිරෙන් පැනින් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.